දාගත්ත ඔයිල් එක තමයි මේ තියෙන්නේ. හෙලෝ යාළුවෝ හැමෝටම ඔන්න අද vlog එක ගෙදර ඉඳන්. ඉතින් අද අරන් එන vlog එක යාළුවෝ කීප දෙනෙක්ම ඉල්ලුව vlog එකක්. ටික දවසක ඉඳලා මේ රික්වෙස්ට් කරලා තිබ්බා. ඒ උනාට ගේන්න වෙලාවක් තිබ්බේ නැහැ, කරන්න වෙලාවක් තිබ්බේ නැහැ වීඩියෝ එක. ඉතින් අද අරගෙන ඉන්නේ ඔයාලට hair care වීඩියෝ එකක්. ගොඩක් අය රික්වෙස්ට් කරලා තිබ්බා මගෙන් hair care වීඩියෝ එකක් ගේන්න කියලා. දැන් ටික දවසක ඉඳලම ඉතින් අරගෙන එන්න වෙලාවක් තිබ්බේ නැහැ. අනේ සෝරි පරක් වුණාට ඔන්න අද ඔයාලට වීඩියෝ එක අරගෙන එනවා. මේ මගේ කොණ්ඩේට මොනවාද මම කරන්නේ, කරන ට්‍රීට්මන්ට්ස් මොනවාද කියලා. මේ ලොකු දේවල් කරන්නේ නැහැ මම කොණ්ඩේට. කරන දේවල් ටික පොඩි දේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් මොනවාද මම කරන්නේ කියලා. මේ ඉතින් මෙහෙම තමයි මේ කොණ්ඩේ තියෙන්නේ මගේ. කලර් කරපු hair එකක්. ටිකක් dry වෙන්නත් බලනවා. එච්චරම dry වෙන්නේ නැහැ. මේ කොහොමද මගේ අර පොඩක් oily ගතියට බරයි hair එක. කලර් කරලා නිසා ටිකක් dry වෙන්න බලනවා end එක එහෙම. මේ ඉතින් ඔයාලා බලාගෙන ඉන්න එහෙනම් දිගටම vlog එකේ මොනවාද මම කොණ්ඩේට කරන ට්‍රීට්මන්ට්ස් මොනවාද මම ගාන්නේ කොණ්ඩේට කියලා. කොණ්ඩේට ගාන්න මම නිකන් ගෙදර පොඩි ඔයිල් එකක් හදා ගන්නවා මේ මික්ස් කරලා දේවල් ටිකක්. ඒක තමයි මම කොණ්ඩේට ගාන්නේ. කඩෙන් එහෙම ඔයිල් අරගෙන මුකුත් ගාන්නේ නැහැ. වෙන ලොකු ට්‍රීට්මන්ට්ස් කරන්නේත් නැහැ. ඔයාලටත් ඉතින් කැමති නම් හදාගන්න හරිම ලේසි. කරලා බලන්න කැමති අය මම ෂෙයා කරගන්නම් මම කරන දේවල් ටික. ඒකට ඕනේ මේ ඔලිව් ඔයිල් ටිකක් තියෙනවා නම් හොඳයි. පොල් තෙල් ඔලිව් ඔයිල් දෙකම මම මික්ස් කරනවා. තව ඊට පස්සේ හැමෝගෙම ගෙවල් වල තියෙන කරපිංචා අත දෙකක් වගේ නිකන් කරපිංචා කොළ දෙක තුනක් දාගන්න. ඊට පස්සේ මේ තමයි මේ දන්නවද උළුහාල් ඇට ටිකක්. මෙන්න ඒවයි. ඊට පස්සේ ඕනේ E විටමින් කරල් දෙකක් හරි එකක් හරි. ඒ ටික තමයි මේ ඕන වෙන්නේ මගේ hair oil එක හදාගන්න. ඉතින් guys මේ ඔයාලට දැන් මම පෙන්නන්නම් මෙන්න මේ විදිහට තමයි හදාගන්නේ. ඉතින් මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තමයි ඕන වෙන්නේ. උළුහාල්, ඔලිව් ඔයිල්, පොල් තෙල්, කරපිංචා, විටමින් E. මේ ඔයිල් එක අපිට රත් කරගන්න ඕන වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඕනනම් ලිපේ උනත් රත් කරගන්න. මම මේ ඉටිපන්දමක් අරගෙන තමයි පොඩි හැන්ඩ් එකට ඔයිල් එක හදාගන්නේ. මුලින්ම මම ස්පූන් එකට පොල් තෙල් තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ උළුහාල් ටික මේ එකතු කරා. ඊට පස්සේ කරපිංචා ටික එහෙම දාලා ඔලිව් ඔයිල් ටිකත් ඔයාලට පුළුවන් ඇඩ් කරගන්න මෙන්න මේ විදිහට. මේ දේවල් ඔක්කොම දැම්මට පස්සේ හොඳට බුබුලු වෙනකන් මෙන්න මේ විදිහට ඔයිල් එක හොඳට රත් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මොකක් හරි පොඩි බෝල් එකකට ඔයිල් එක වෙන් කරගන්න. ඒක පොඩ්ඩක් නිවෙන්න තියලා නිවුනට පස්සේ විටමින් E ඔයගොල්ලෝ එකක් හරි දාන කරල් දෙකක් හරි ඒ ඔයිල් එකට එකතු කරගන්න. ඉතින් හදලා ඉවරුණාට පස්සේ ඔයිල් එක මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් මම අර ඔක්කොම දාලා හදාගත්ත ඔයිල් එක තමයි මේ තියෙන්නේ. හදාගන්න කරදරයක් නැති නිසා ගොඩාක් හදාගෙන තියාගන්න අවශ්‍ය නැහැ. මේක මේ ස්කැල්ප් එකට ඇප්ලයි කරන විදිහ තමයි ඔයාලා හරියටම කරන්න ඕනේ. නැත්නම් කොච්චර හොඳ තෙල් එකක් ඇප්ලයි කරත් වැඩක් වෙන්නේ නැහැ. මේ මම ඔයාලට ඒක කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. කොණ්ඩේ අවුල් නැති වෙන්න හොඳට පීරගෙන මේ විදිහට මෙහෙම බෙදා ගන්න. බෙදාගෙන ඉවර වෙලා මේ පුළුන් කෑල්ලක් තියෙනවානේ ඕන ගර්ල් කෙනෙක් ගාව ඕන ගෙදරක තියෙනවානේ පුළුන් කෑල්ලක් අරගෙන මේ ඔයිල් එකෙන් ටිකක් මෙහෙම අරගෙන හොඳට ස්කැල්ප් එකේ ගෑවෙන්න මේ විදිහට පුළුන් කෑල්ලේ ඇප්ලයි කරන්න. මේ විදිහට
විදිහට ඊට පස්සේ ආයි අඟලක විතර ප්‍රමාණයක් තියලා මෙහෙම ඊට පස්සේ ආයි ටිකක් බෙදනවා මේ විදිහට ඇප්ලයි කරනකොට මේ හොඳට ස්කැල්ප් එකට උරා ගන්නවා හොඳට ගෑවෙනවා මේ නැත්තම් අර නිකන් ඔයගොල්ලෝ මේ ඔයිල් එක අතින් ගෑවට වැඩක් වෙන්නේ නැහැ. බලන්න පේන ඇති දැකලා මුළු කොණ්ඩෙම මේ දැස්සල් හටිකෙන් වගේ හොඳට ඔයිල් එක ගෑවිලා තියෙන්නේ මේ ඊට පස්සේ පිටිපස්සක් පුළුවන් මේ විදිහට වෙන් කරගෙන මේ විදිහට ටික ටික ගා ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කාට හරි ගෙදර කාට හරි කෙනෙක්ට හරි කියලා ගා ගන්න. ඒ විදිහට මුළු hair එකේම ඇප්ලයි කරලා ටිකක් මෙහෙම පොඩි මසාජ් එකක් ගා ගන්න. හොඳට හිස් කබලට වදින්න. මේ විදිහට හොඳට ඉතින් මේක තමයි මම ලොකු දේවල් කරන්නේ කොණ්ඩෙට මේ අනිත් එක ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ ඔය මේ සමහරු බිත්තර ගානවා ඇවකාඩෝ ගානවා එහෙම එක එක දේවල් මේ ඔලුවට කොණ්ඩෙට ගානවනේ මම එහෙම ඉතින් මුකුත් යූස් කරන්නේ නැහැ මම නම් කියන්නේ ඒ වගේ දේවල් ඉතින් කොණ්ඩෙට ගානවට වඩා ඒක අපි ඇඟට ආහාරයක් විදිහට ගත්තා නම් හොඳයි කියලා මම ඉතින් ඒ දේවල් කොණ්ඩෙට ගන්නෑ මම මේ දේවල් ඇඟට ගත්තොත් නිසා normally මගේ කොණ්ඩේ ටිකක් වැඩිපුර යන කෙනෙක් මම දන්නේ හැබැයි මගේ හැම කොණ්ඩේ ගියාට මට කිසිම වෙලාවක කොණ්ඩේ මගේ මේ ගොඩක් අඩු වෙලා හීනි වෙලා කියලා දැනෙන්නේ නැහැ මම හිතන්නේ අර මම මේ අර තෙල් එහෙම මේ තෙල් එක තමයි මම ගාන්නේ ඉතින් ගාන නිසා අර ගියාට මමට හිතෙන්නේ කොණ්ඩේ ආයි හැදෙනවා කියලා අර චූටි බේබි හෙයාර්ස් වගේ මේ අලුතෙන් කොණ්ඩේ එනවා කියලා තමයි මට හිතෙන්නේ. ඔයාලත් කැමති අය මේ try කරලා බලන්න. ඊට පස්සේ ඉතින් මේ oil එක apply කරලා සමහර වෙලාවට මම හවසට වගේ තමයි apply කරන්නේ. apply කරලා මේ රැයට වගේ apply කරලා ඉඳලා පහුවෙන්ද උදේට නානවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් උදේම ගාලා පැය 2-3ක් වගේ ඉඳලා මේ නාන්න ඉතින් ඊට පස්සේ හොඳට මසාජ් එකක් දාලා මෙන්න මේ විදිහට ගැට ගහගෙන ඉන්න තමයි තියෙන්නේ. ඉතින් channel එක subscribe කරලා නැති යාළුවෝ හැමෝම subscribe කරන්න. bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඔයාලට ලස්සන වැදගත් වෙන විදිහේ වීඩියෝ එකක් ආයි අරගෙන එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. bye bye.